හරි ඔගොල්ලෝ ඉතුලා ඉන්නේ ඊළඟ ලෙසන් එකත් එක්ක මේ ලෙසන් එකෙන් අපි කතා කරන්නේ වොලට් සම්බන්ධව. ක්‍රිප්ටෝකරන්සි වොලට් සම්බන්ධව තමයි මේ ලෙසන් එකේ කතා කරන්නේ. එතකොට අපි මේ පාඨමාලාවේ මුලින් ඉඳන්ම දැන් වීඩියෝස් කිහිපයක් කරගෙන ආවා ලෙසන්ස් කිහිපයක්. එතකොට දැන් ගොඩක් කරුණු අපි දැනගෙන තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ වොලට්ස් කියන්නේ මොකක්ද කියන එක ගැනත් අපි දැනගන්න ඕන. දැන් ඔයාලා ක්‍රිප්ටෝකරන්සි කිව්ව ගමන් හරි එක්ස්චේන්ජ් එකකට ආවා. දැන් ඔන්න ට්‍රේඩ් එකක් දාන විදිය දැනගත්තා සල්ලි ටිකක් දාගත්තා ට්‍රේඩ් කරා. ඕකනේ ඔයාලා කරන්නේ. හරිද? එහෙම නෙමෙයි දැන් මේකේ තියෙනවා වොලට්ස්. හරිද? අපි මේ එක්ස්චේන්ජ් එකක් විතරක් නෙමෙයි වොලට්ස් තියෙනවා මේකේ. එතකොට වොලට්ස් වර්ග ගණනාවක් තියෙනවා. අපි ඒව ගැන දැනගත් වෙන්න ඕන. හරිද? මේ ක්‍රිප්ටෝකරන්සිස් මේ දේවල් ගැන ඉගෙන ගනිද්දී මේවා ගැන දැනුමක් තියෙන්න ඕන. හරිද? මූලික වශයෙන් අපි වොලට් වර්ග කිහිපයක් තියෙනවා. අපි කතා කරමු එකින් එක. පළවෙනි වොලට් එක තමයි හાર્ඩ්වෙයාර් වොලට් එක. හරිද? හાર્ඩ්වෙයාර් වොලට් එක. මෙන්න මේක තමයි ලෝකේ තියෙන ආරක්ෂිතම වොලට් එක. දැන් උදාහරණයක් ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා ලෙජර් වොලට් එකක්. මේ තියෙන්නේ හાર્ඩ්වෙයාර් වොලට් එක. හරිද? මේ තියෙන හાર્ඩ්වෙයාර් වොලට් එකක්. මේක ලෙජර් ආයතනයෙන් තමයි නිකුත් කරන්නේ. ඔයාලට උනත් මේක ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් ගෙදරටම මේ ලෙජර් ආයතනයෙන් නිකුත් කරන්නේ. මේක සාමාන්‍යයෙන් පෙන් ඩ්‍රයිව් එකක්. මේක ඇතුලේ තියෙන්නේ චිප් එකක්. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඕනම වොලට් එක ඕනම ක්‍රිප්ටෝකරන්සි වොලට් එක තියෙනවා ප්‍රයිවට් කී එකක්. ප්‍රයිවට් කී එකක් තියෙනවා ඕනම ක්‍රිප්ටෝකරන්සි වොලට් එක. හරිද? ඔන්න ඔය ප්‍රයිවට් කී එකෙන් තමයි මේ ක්‍රිප්ටෝකරන්සි වොලට් එකට ඇක්සස් එක ගන්න. අන්නේ ප්‍රයිවට් කී එක සේව් කරලා තියන්නේ මෙන්න මේ වොලට් එක ඇතුලේ තියෙන චිප් එකේ. හරිද? ඕකට කියනවා අපි හાર્ඩ්වෙයාර් වොලට් එක කියලා. මේක ඇතුලේ සාමාන්‍යයෙන් චිප් එකක් තියෙන්නේ. ඒතකොට ඒකේ තමයි මෙන්න මේ ප්‍රයිවට් කී එක සේව් වෙලා තියෙන්නේ. ඒතකොට ප්‍රයිවට් කී එකකින් තමයි මෙන්න මේ හાર્ඩ්වෙයාර් වොලට් එකට සහ ඕනම ක්‍රිප්ටෝකරන්සි වොලට් එකකට ඇක්සස් එක ගන්න. හරි. ඊළඟට දෙවෙනි වොලට් වර්ගය. සොෆ්ට්වෙයාර් වොලට්. හරිද? සොෆ්ට්වෙයාර් වොලට් එකක් කියන්නේ මේ වගේම තමයි. ඒකෙත් තියෙනවා ප්‍රයිවට් කී එකක්. හරිද? ප්‍රයිවට් කී එකක් සොෆ්ට්වෙයාර් වොලට් එකක් තියෙනවා. එතකොට ඒ ප්‍රයිවට් කී එක හැබැයි සේව් වෙලා තියෙන්නේ ඩේටාබේස් එකක. කොතන හරි තියෙන ඩේටාබේස් එකක තමයි මේ ප්‍රයිවට් කී එක සේව් වෙලා තියෙන්නේ. මේකත් මේ වගේම ආරක්ෂිතව ක්‍රිප්ටෝ ගබඩා කරලා තියන්න පුළුවන් මෙතඩ් එක තමයි මේ සොෆ්ට්වෙයාර් වොලට් එක කියන්නේ. මේ ක්‍රම දෙකම අපි කියනවා ආරක්ෂිතව ක්‍රිප්ටෝ ගබඩා කරලා තියන්න පුළුවන් ක්‍රම දෙකක් කියලා. සොෆ්ට්වෙයාර් වොලට් එක සහ හાર્ඩ්වෙයාර් වොලට් එක. මොකද මේ දෙකේම අපිට ප්‍රයිවට් කී එක අපිට හම්බ වෙනවා. හරිද? ප්‍රයිවට් කී එක හම්බ වෙනවා මේ වොලට් දෙකේ. එතකොට ඒ ප්‍රයිවට් කී එක අපිට සේව් කරලා තියාගන්න පුළුවන්. ඒතර ප්‍රයිවට් කී එකෙන් තමයි මේ වොලට් එකට ඇක්සස් එක ගන්න. නමුත් මේ දෙකේ තියෙන වෙනස තමයි හાર્ඩ්වෙයාර් වොලට් එක ප්‍රයිවට් කී එක තියෙන්නේ අපි ගාවමයි. ඒ කියන්නේ අපේ ගාව තියෙන ඩිවයිස් එක චිප් එකක් ඇතුළේ තමයි මේකේ ප්‍රයිවට් කී එක තියෙන්නේ. සොෆ්ට්වෙයාර් වොලට් එක මේකේ ප්‍රයිවට් කී එක තියෙන්නේ ඩේටාබේස් එක. ඔන්න ඔතන තමයි වෙනස තියෙන්නේ. එතකොට සොෆ්ට්වෙයාර් වොලට් ගත්තාම සොෆ්ට්වෙයාර් වොලට් එක තවත් ආරක්ෂිත කරන්න පුළුවන් විදි තියෙනවා. උදාහරණයක් විදියට මේක පුළුවන් මල්ටි සිග්නේචර් කරන්න. මල්ටි සිග් කරන්න පුළුවන්. මල්ටි සිග්නේචර් වොලට් එකක් කරන්න පුළුවන්. මල්ටි සිග්නේචර් වොලට් එකක් කියන්නේ මේ වගේ සොෆ්ට්වෙයාර් වොලට්ස් කිහිපයක් එකතු කරනවා. උදාහරණයක් විදියට වොලට් දෙකක් හෝ තුනක්. මෙන්න මේ වොලට් දෙකක් හෝ තුනක් මේ විදිහට කිහිපයක් එකතු කරලා අපිට එක වොලට් එකකට ඒ ඔක්කොම ටික කනෙක්ට් කරන්න පුළුවන්. හරිද? දැන් හිතන්න ඔයා ගාව තියෙනවා පළවෙනි වොලට් එක, දෙවෙනි වොලට් එක, තුන්වෙනි වොලට් එක. ඔන්න ඔය විදිහට වොලට් තුනක් තියෙනවා. එතකොට අපි එක වොලට් එකකට තමයි සල්ලි දාන්නේ. හැබැයි අනිත් දෙකම මේ වොලට් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මේක බ්ලොක් චේන් එක හරහා කරන්නේ. මේක කරන මෙතඩ් එකක් තියෙනවා. එතකොට මේ මෙතඩ් ඉගෙන ගන්න කැමති නම් කියන්න කරලා දෙන්න පුළුවන්. හරිද? එතකොට
මේ විදිහට අපි වොලට් දෙක තුනක් එකට කනෙක්ට් කරාට පස්සේ අපි එක වොලට් එකකින් විත්ඩ්‍රෝ එකක් ගන්නවා නම් අනිත් වොලට් දෙකෙන්ම ඒකට ඇක්සස් එක දෙන්න ඕන. පර්මිෂන් එක දෙන්න ඕන. එහෙම නැතුව එක වොලට් එකකින් විත්ඩ්‍රෝ එක ගන්න බෑ. එතකොට මේක ඉතාම ආරක්ෂිත ක්‍රමයක්. හරිද? අපේ Tamanට උනත් එක වොලට් එකක් හරි නැති වුණොත් විත්ඩ්‍රෝ එක ගන්න බෑ. හරිද? ඒකත් මතක තියාගන්න. ඒ වගේ මල්ටි සිග්නේචර් කරනවා නම් අනිවාර්යෙන් වොලට් සියල්ලම තමන් ගාව ප්‍රයිවට් කී තියාගෙන ඉන්න ඕනේ. එකක් හරි නැතුනොත් ගන්න වෙන්නේ නැහැ. හරිද? ඊළඟ වොලට් වර්ගය තමයි පේපර් වොලට්. පේපර් වොලට් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේක කොලයක්. පේපර් එකක්. හරිද? පේපර් එකක් විදියට තමයි මේක හම්බෙන්නේ. මේක දැන් භාවිතා වෙන්නේ නැහැ. භාවිතා වෙන්නේ කරා. පේපර් වොලට් කියන එක භාවිතා කරන්නේ නැහැ. දැන් මේක යල්පන ගිහිල්ලා ඉවරයි. හරිද? ඊළඟට ඔයාලා ඔය හැමෝම කතා කරන වොලට් එක තියෙනවා. හරිද? ඒ තමයි වෙබ් වොලට්. හරිද? ඊළඟ වොලට් එක වෙබ් වොලට්. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් මෙතනදී ප්‍රයිවට් කී එක අපිට දෙන්නේ නැහැ. හරිද? මේ වෙබ් වොලට් වලදී ප්‍රයිවට් කී එක දැන් වොලට් එකට ඇක්සස් කරන්න ප්‍රයිවට් කී එක අපිට දෙන්නේ නැහැ. නමුත් අපිට මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් හරහා අපිට මුදල් තැන්පත් කරලා තියාගන්න පුළුවන් එක්ස්චේන්ජ් එකක් අපිට තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට මේකට ගන්න පුළුවන් Coinbase එක. Binance එක ඕනම එක්ස්චේන්ජ් එකක් මේකට එරත් වෙනවා. එතකොට අපිට එක්ස්චේන්ජ් එකකට මුදල් තැන්පත් කරලා තියන්න පුළුවන් ප්‍රයිවට් කී එක තියෙන්නේ යාලා ගාව. යාලා ගාව තමයි මේකේ ප්‍රයිවට් කී එක තියෙන්නේ. එතකොට මේකේ තමයි අපි දැන් ඔය ට්‍රේඩ් කරනවා කියන්නේ. හරිද? දැන් ඔයාලා ඔය ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ වගේ වෙබ් වොලට් එකේ. එතකොට ප්‍රයිවට් කී එක ඔයාලට හම්බෙන්නේ නැහැ. එතකොට අපිට යූසර් නෙම් එකම පාස්වර්ඩ් එකක් දීලා ඔයාලට වොලට් එක හදාගන්න පුළුවන්. ඒ හදාගෙන ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? මේක එක්ස්චේන්ජ් එකක්. දැන් ඔයාලා යූස් කරන එක්ස්චේන්ජ් එක වගේ එකක්. මම හිතනවා දැන් ඔයාලට වොලට් වර්ග ගැන අවබෝධයක් එන්නේ නැති කියලා. එතකොට ඒ හાર્ඩ්වෙයාර් වොලට් ගත්තොත් තියෙනවා ලෙජර් තියෙනවා. තවත් සේෆ්වෙයාර් වොලට් එක තියෙනවා. ඔන්න ඔය වගේ වොලට්ස් තියෙනවා. සොෆ්ට්වෙයාර් වොලට් ගත්තොත් ට්‍රස්ට් වොලට් එක තියෙනවා. ඊළඟට iSafeWare එකේම තව සොෆ්ට්වෙයාර් වොලට් එකක් එනවා. ඒක තියෙනවා. ඊළඟට Tronlink එක, MetaMask ඔය වගේ වොලට් ගණනාවක් තියෙනවා. සොෆ්ට්වෙයාර් වලට ඔන්න ඔය වගේ වොලට් ගණනාවක්ම තියෙනවා. හරිද? ඊළඟට පේපර් වොලට් නම් දැන් යූස් වෙන්නේ නැහැ. ඊට පස්සේ එක්ස්චේන්ජ් වලට තියෙනවා Coinbase, Binance, Bybit, KuCoin, XC විශාල එක්ස්චේන්ජ් සංඛ්‍යාවක් තියෙනවා ලෝකේ. ඉතින් මෙන්න මේ එක්ස්චේන්ජ් වලට කියන එකත් ලෝකේ තියෙනවා. හරි මං හිතනවා ඔයාලට මේ වොලට් සම්බන්ධව හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා මේ ලෙසන් එකෙන්. දැන් මම මේ ලෙසන් එකෙන් කතා කරේ මේ වොලට් කියන්නේ මොනවද කියන එක ගැන. හරි. එතකොට තව පොඩි කාරණා ටිකක් මම මේකෙදි කතා කරන්නම්. මේ වොලට් එක තියෙන මුදල් තව කෙනෙක්ට ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. දැන් හાર્ඩ්වෙයාර් වොලට් එකක් ගත්තොත් ඒකේ තියෙන මුදල් කිසිම කෙනෙක්ට ගන්න බෑ. කිසිම හේතුවකට මේකේ තියෙන මුදල් ගන්න බෑ. ගන්න බැරි වෙන හේතුව තමයි මේ හાર્ඩ්වෙයාර් වොලට් එකේ ප්‍රයිවට් කී එක තියෙන්නේ තමන් ගාව. එතකොට ඒ තමන්ට විතරයි මේ වොලට් එක තියෙන සල්ලි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සොෆ්ට්වෙයාර් වොලට් එකත් එහෙමයි. මොකද ප්‍රයිවට් කී එක තමන් ගාව තියෙන්නේ. එතකොට වෙන කෙනෙක්ට ඒකේ තියෙන මුදල් ගන්න බෑ. හරිද? එතකොට අර හાર્ඩ්වෙයාර් වොලට් එක සේෆ්ටි එක වැඩි කියන්නේ දැන් මෙතන සොෆ්ට්වෙයාර් වොලට් එකදී මේකේ ප්‍රයිවට් කී එක තියෙන ඩේටාබේස් එකකනේ. නමුත් හાર્ඩ්වෙයාර් වොලට් එකේ තමන් ගාම තමයි ප්‍රයිවට් කී එකක් තියෙන්නේ. ඒකේ ආරක්ෂිත වැඩි කියන්නේ. එතකොට මේ පළවෙනි වොලට් එකේ ආරක්ෂාව ගත්තොත් ඉතාම වැඩි. එක්ස්චේන්ජ් එකක් ගත්තොත් එතන තියෙන ආරක්ෂාව ගත්තොත් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක අර බැංකුවක සල්ලි දාලා තියෙනවා වගේ තමයි වෙබ් වොලට් එක සල්ලි දාලා තියෙනවා කියන්නේ. අපි කොහේ හරි තියෙන ආයතනයක මුදල් තැන්පත් කරලා තියෙනවා. ප්‍රයිවට් කී එක යාලා ගාව තියෙන්නේ. නමුත් අපේ වොලට් එකේ සල්ලි පෙන්නනවා. උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. අපි බැංකුවේ ගිහලා සල්ලි දානවා. බැංකු account එකට සල්ලි තියෙන යාලා ගාව අපේ මොබයිල් ඇප්ලිකේෂන් එකේ පෙන්නනවා අපේ තියෙන මුදල් ප්‍රමාණය ඩිජිටලි. අන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. හරි.
මම හිතනවා මේ ලෙසන් එකෙන් අපි කතා කරපු දේවල් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අද අපි වොලට් ගැන කතා කරේ. අපි ඉස්සරහට තව ලෙසන්ස් වලින් මේ සම්බන්ධව ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සිස් සම්බන්ධව තොරතුරු එකතු කරගමු. දැනුම එක්ස්ප්‍රස් කරගමු. එහෙනම් වීඩියෝ එක ගැන මොකද්ද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. වීඩියෝ එකේ හොඳ නරක ඔක්කොම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.